සුබ දවසක් ආදරණීය දුව පුතේ. මෙවර 20යි 25 උසස් පෙළ විභාගයට එන්න පුළුවන් රචනා ප්‍රශ්න. ඒ වගේම MCQ නැත්නම් බහුවර්ණ ප්‍රශ්න මොනවද කියන එක කතා කරන්න තමයි මේ වීඩියෝ එක විශේෂයෙන් කරන්නේ. මේ වෙනකොට විශාල දරුවන් ප්‍රමාණයක් මගේ YouTube channel එක බලනවා. ඒකේ අනුමාන ප්‍රශ්න ටියුට් එහෙම මගෙන් ඉල්ල ගන්නවා මගේ group වලට සම්බන්ධ වෙලා. ඒකට තාමත් සම්බන්ධ වෙලා නැති දරුවන් ඉන්නවා නම් group වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මම විභාගයේ ඉලක්ක කරලා සිදු කරන අන්තිම සටන වැඩසටහනේ ඒකට සම්බන්ධ වෙන්න කැමති දරුවන් ඉන්නවා නම් මට ඒ group එකට join වෙන්න මම ඒ group එකට message එකක් යොමු කරන්නම්. එතකොට ඔයාට පුළුවන් ඒ තොරතුරු හරහා මගේ වැඩසටහනට සම්බන්ධ වෙන්න. හරි. පුතේ බලන්න මේ අවුරුද්දේ සාමාන්‍යයෙන් අහන්න පුළුවන්. ඒ කියන්නේ අවුරුදු 5ක් බැලුවට පස්සේ මේ අවුරුද්දේ සාමාන්‍යයෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි ඉල්ලුම කියන එක බොහෝ කාලෙකින් අහලා තිබුණේ නැහැ. ඒක නිසා මෙවර ඉල්ලුම කියන එක අහන්න පුළුවන්. මොකද ගිය පාර පෞද්ගලික ඉල්ලුම වෙළඳපොළ ඉල්ලුම පදනම් කරගෙන ප්‍රශ්නයක් ඇහුවා. ඒක නිසා ඉල්ලුම ඒ වගේම සැපයුම අතර වෙනස මොකක්ද කියන එක පිළිබඳව ඒ වගේ ප්‍රශ්නයක් ගොඩනගෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉල්ලුම කියලා කියන්නේ මතක තියාගන්න. හරි. නිශ්චිත කාලයක් තුල ඉල්ලුමට බලපාන අනෙකුත් සාධක ස්ථාවරව තිබියදී අදාළ භාණ්ඩයට තියෙන්න පුළුවන් විවිධ මිල ගණන්. ඒ විවිධ මිල ගණන් යටතේදී පාරිභෝගිකයාගේ කැමැත්ත හැකියාව මත මිලට ගන්න අපේක්ෂා කරන හොඳට මතක තියාගන්න. අපේක්ෂා කරන විවිධ ප්‍රමාණයන් ඉල්ලුම කියලා අපිට කියන්න පුළුවන්. එතකොට මේ ඉල්ලුම කියන එක පුතේ හොඳට බලාගෙන යන්න විභාගෙදී අහන්න පුළුවන්. ඒ වගේම මෙවර අහන්න පුළුවන් කිසියම් පාරිභෝගිකයෙකුගේ ඒ කියන්නේ එක් පාරිභෝගිකයෙකුගේ ඉල්ලුම තීරණය කරන සාධක. ඒ කියන්නේ එක් පාරිභෝගිකයෙකුගේ ඉල්ලුම තීරණය කරන සාධක තමයි මේ පෞද්ගලික ඉල්ලුම් තීරක කියලා කියන්නේ. හරි? එතකොට වෙළඳපොලේ ඉන්න සියලුම පාරිභෝගිකයන්ගේ ඉල්ලුම තීරණය කරන සාධක අපි කියනවා වෙළඳපොළ ඉල්ලුම තීරණය කරන සාධක. ඒක නිසා මේ කොටස් ටික හොඳට බලාගෙන යන්න. එතකොට මේකේ එක සාධකයක් තමයි සලකා බලන භාණ්ඩයේ මිල. ඒ භාණ්ඩයේ සහල් වෙන්න පුළුවන්, තිරිඟු පිටි වෙන්න පුළුවන්, දුරකථන වෙන්න පුළුවන්, කාර්මික භාණ්ඩ වෙන්න පුළුවන්, ඕනෑම භාණ්ඩයක් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ කොටස් ටිකට අපි කියනවා මිල හැර අනිකුත් සාධක. ඒවත් විභාගෙදී අහන්න පුළුවන්. එක් පාරිභෝගිකයෙක් භාණ්ඩයක් මිලට ගන්න බලාපොරොත්තු වන මිල හැර අනිකුත් සාධක මොනවද? අන්න ඒ විදිහට ප්‍රශ්න අහන්න පුළුවන්. ඒකින්ද බලාගෙන යන්න. ඊට පස්සේ පෞද්ගලික ඉල්ලුම් ශ්‍රිත වෙළඳපොළ ඉල්ලුම් ශ්‍රිත තියෙනවා. ඒ සම්බන්ධව නම් ප්‍රශ්න අහයි කියලා කියන්න බෑ. ඊට පස්සේ මෙවර අහන්න පුළුවන් මාතෘකාවක් තමයි ඉල්ලුම් නීතිය. මම මෙතන පොඩ්ඩක් ඉල්ලුම් න්‍යාය ගැන කියලා දෙන්නම්. අර අපි කලින් කතා කරානේ ඉල්ලුම තීරණය කරන සාධක. දැන් මේකට පොඩ්ඩක් කලින් කතා කරේ. එතකොට මේ සාධක තමයි මේ විදිහට ලියලා තියෙන්නේ. එතකොට මේ මොන හරි සාධකයක් වෙනස් වෙනකොට මෙයාගේ සිදුවන වෙනස් වීම ඉල්ලුම් න්‍යාය යටතේ අධ්‍යයනය කරනවා. එතකොට ඉල්ලුම් න්‍යාය කියන්නේ පුළුල් සංකල්පයක්. ඇයි මේ සෑම සාධකයකටම අවධානය යොමු කරන හින්දා. හැබැයි ඉල්ලුම් න්‍යාය කතා කරන්න අපිට විශාල කාලයක් ගත වෙන හින්දා සිලබස් එකේ එක සාධකයක වෙනස් වීම ගැන විතරක් කතා කරනවා. ඒක නිසා ඇති වෙනවා ඉල්ලුම් නීතිය. ඉල්ලුම් නීතිය කියන්නේ මිලයි වෙනස ගැන විතරක් මෙතන අධ්‍යයනය කරනකොට මේ මිලයි ඉල්ලුම් ප්‍රමාණයයි අතර තියෙනවා කියනවා මොන සම්බන්ධයක්ද? ප්‍රතිලෝම සම්බන්ධය. කියන්නේ මිල වැඩි වෙන විට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා, නැත්නම් මිල අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙලා ඉල්ලුම් නීතියේ ප්‍රතිලෝම සම්බන්ධයක් පවතිනවා කියලා ප්‍රකාශ කරනවා. එතකොට ඉල්ලුම් නීතිය සම්බන්ධව මේ අවුරුද්දේ අහන්න පුළුවන්. ඒකින්ද බලාගෙන යන්න MCQ වල පවා අහන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේකේ තියෙනවා ඉල්ලුම් සමීකරණයක් හදාගන්න විදිහ. ඕගොල්ලන්ට ඉල්ලුම් සමීකරණයක් හදන්න බැරි නම් මගේ මේ වීඩියෝ එකම මම YouTube එකේ දාලා තියෙනවා. ඒ YouTube එකේම තියෙන
වීඩියෝ එකේ ස්ලයිඩ් එක තමයි මම මේ කතා කරන්නේ. එතකොට ඔයාට පුළුවන් කොහොමද ඉල්ලුම් සමීකරණයක් හදාගන්නේ කියන එක බලා ගන්න. ඔයා මුකුත්ම දන්නේ නැති දරුවෙක් නම් අනිවාර්යෙන් මම මේ කියන ටික හොඳට බලාගත්තොත් ඔයාට දෙවෙනි පාඩම ගොඩ දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේක මේ අවුරුද්දේ වැඩිපුරම අහන්න පුළුවන් තැනක් තමයි මේ මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර